දුවෙක් ඉපදෙනකොට තාත්තා කෙනෙකුට හිතෙන්න හරියට රෝස මලක් මේ ජීවිතේට ආවා වගේ. මටත් දුවෙක් ඉන්නේ. මටත් හිතෙන්න හරියට මගේ ළඟ රෝස මලක් තියෙනවා වගේ. තාත්තා කෙනෙක් දුවෙක්ගේ ආත්ම ගෞරවයට කොච්චර ආදරේද? කොච්චර ආරක්ෂා කරන හදනවද දුවෙක්ගේ ආත්ම ගෞරවය? එක දවසක් එක දුවෙක් එයාගේ ආදරේ පෙරදුනා කියලා එයා ගිහලා පණිනවා කෝච්චියට. මේ කෝච්චියට පණින දුවගේ හිස වෙනම, ඒ දුවගේ කඳ කොටස වෙනම. මේ තාත්තට මේක ආරංචි වෙනවා මේ තාත්තා මේ රේල් පාරට දුවගෙන ඇවිල්ලා මේ දුවගේ අර කඳ කොටස අත් දෙකෙන් උස්ස ගන්නවා. මේ අත් දෙකෙන් උස්සගෙන මේ කඳ කොටස අරගෙන යන ගමන් මේ දුවගේ ඈත්ලා කියන ගවුම අරගෙන අර ධනස් දෙක වහනවා. හිතන්න ආදරණීය දුවරුනි, තාත්තා කෙනෙක් මරුණු දුවගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරනවා නම් ඔය නිර්වත වෙන්නන්න එපා කාටවත්. තාත්තා කෙනෙක් ආසයි එක දවසක මගේ දුවව ලස්සන මනමාලියෙක් කරලා ලස්සන පෝරුවකින් බස්සලා ඒ මංගල ගමන යවන්න. අන්න ඒ වෙනකන් ඔබ ඉන්න ඕනේ. මොකද එදාට තාත්තා කඳුළු වට්ටයි. හැබැයි සතුටු කඳුළු ගොඩාක් තාත්තගේ ඇස්වලින් එදාට වැටේවි. මොකද ඔබ ටියුෂන් එකට යනකොට උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් තාත්තට එතන ඉන්න වෙලාවක් නෑ. මොකද ඔබ වෙනුවෙන් අවුවේ තාත්තා වැඩ කරන වැටි. දුවගේ මූණ මතක් වෙනකොට තාත්තා වැස්සෙත් වැඩ කරන වැටි. චූටි කාලේ උඩින් පණින්න එපා කියනකොට ඒක ඇහුවනේ. අද තාත්තා නැති කරන කොහොමද ඔබ වැඩි කරන්නේ? මොකද තාත්තා ටියුෂන් එක ගාව ඉවර වෙනකන් ඔබ වෙනකන් ඉන්නේ නැත්තේ. තාත්තට විශ්වාසයි මගේ දුව ගැන. මගේ දුව මෙන්න මෙහෙම දුවෙක් මගේ විශ්වාසය ආරක්ෂා කරනවා කියලා තාත්තට හිතෙනවා. තාත්තා මානසික වැඩ කරන්නේ ඔබ වෙනුවෙන් දුවෙක්ගේ මූණ දකිනකොට. අර චූටි කාලේ ලස්සන මාල වලලු කොණ්ඩ බූල් දුවෙකුට ගෙනල්ලා දෙන්නේ. හරි ආදරෙන් අර වල්ලෝ දාගෙන මේ වල්ලු සද්දෙත් එක්ක එවිට යනකොට තාත්තා කෙනෙක් හරි ආදරෙන් දුවෙක් දිහා බලාගෙන ඉන්නේ. ඒ දේ විශ්වාසය කඩ කරන්න එපා. ඒ ආත්ම ගෞරවයට තාත්තා ගොඩාක් ආසයි. තාත්තා ගොඩාක් ගනුවද දුව ගැන හරි ආඩම්බරෙන් තාත්තා කෙනෙක් කතා කරන්නේ. මොකද ඒ විදිහට තමයි තාත්තා කෙනෙක් ආදරය කරන්නේ. තාත්තා කෙනෙකුට දුවෙක් කියලා කියන්නේ හරියට සුවඳ හමන රෝස මලක් වගේ. जब वफा निकला मैं ढूंढने